හයි ෆ්‍රෙන්ඩ්ස් සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනාම ලයිට්න් වැලි නාලිකාවට. අද අපි ආවා උමන්දාව බෞද්ධ විශ්වගම්මානය රණබන්න. ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළට පිවිසුනහම මෙන්න මේ විදිහට තමයි අපිට ඇතුළත පරිසරය දැක් ගන්න පුළුවන් වෙන්නේ. මේ ස්ථානයේ පිහිටලා තියෙන්නේ මැල්සිරිපුරින් කිලෝමීටර් 9ක් නාවුයන පාරේ ආවහම තමයි මේ ස්ථානයට අපිට ළඟා වීමට පහසුම මාර්ගය වෙන්නේ. ප්‍රධාන පිවිසුමෙන් ඇතුළට ආපුවහම මේ විදිහට අපිට නැවතත් ඉහළ මාලයට පිවිසීම සඳහා පිවිසුමක් ඉතා දර්ශනීය විදිහට තනා තියෙනවා. එම පිවිසුමෙන් ඉහළට ආපුවහම අපිට මේ විදිහට බෝධියක්, චෛත්‍ය සහ විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් දකින්න පුළුවන්. ඒ වගේම අපිට ඉහළදී මේ ආකාරයෙන් බුද්ධ ප්‍රතිමා කිහිපයක්, කුඩා ප්‍රමාණයේ චෛත්‍යයක් සහ මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවක් ඉදිකොට තිබෙනවා. ඒ වගේම එහි අනික් පසින් තවත් මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවක් මේ ආකාරයෙන් නිරූපණය වෙනවා. අපි අර කලින් පෙන්නපු දාගැබේ ධාතු ගර්භය තුළට පිවිසීමට හැකි ආකාරයෙන් පිවිසුම් දොරටුවක් නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම චෛත්‍ය පසකින්ද නැවතත් අර වගේම බුදුරුව කිහිපයක් ප්‍රදර්ශනය වෙනවා. සහ ඊට ඉහළින් රමණීය විශාල ප්‍රමාණයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව අපිට දකින්න පුළුවන්. ධාතු ගර්භයට පිවිසීමේදී මේ ආකාරයෙන් ඇතුළත නැවතත් කුඩා දාගැබක් තුළ ධාතු කරඬුව තැන්පත් කොට තිබෙනවා. ඒ වගේම මේ වටා දේව රූප සහ විවිධ ආකාරයේ කලාත්මක බුද්ධ ප්‍රතිමා රාශියක් දකින්නට පුළුවන්. ඊළඟට අපි චෛත්‍ය ළඟින් ඉහළ මාලට පිවිසීමේදී අපිට දකින්න පුළුවන් ඉතාමත්ම කලාත්මක නිර්මාණ කළ 85 ශ්‍රියන් දිගින් යුත් උමං විහාරයක් සහිතව ඉදිකර ලෝකේ විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතිමා. විශාල ප්‍රමාණයේ සැතපෙන ප්‍රතිමාව පසුපස මේ ආකාරයෙන් ශ්‍රීපතුල් ලක්ෂණ සහිතව ශ්‍රීපාදයේ දක්වන ලැබෙන අතර ඊට යටින් තමයි අපිට උමං විහාරයට ඇතුල් වීම සඳහා පිවිසුම සකසා තිබෙන්නේ. උමං විහාරයට පිවිසෙන්නේ මේ ආකාරයෙන් අපිට හිටි බුද්ධ ප්‍රතිමා පන්තියක් දැක් ගන්න පුළුවන්. ඒ වගේම මෙහි අනික් අන්තයේ ධ්‍යාන මුද්‍රාවේ වැඩ සිටින සමාධි බුද්ධ ප්‍රතිමා දැක් ගන්න පුළුවන්. සැතපෙන ප්‍රතිමාව අසල ඉඳලා කිලෝමීටර් සමහර මීටර 200ක් පමණ ඉස්සරහට ආවහම මේ විදිහට අපිට වැවක් මැද්දේ පිහිටි සුන්දර විහාර මන්දිරය දැක් ගන්න පුළුවන්. ඒ වැව අභියස මේ ආකාරයෙන් මහා සුඛාවතී දම්සභාව නමින් දම්සභා ශාලාව නිර්මාණය කොට තිබෙනවා. එතෙන් සිට ඉඳලා බලනකොට මේ විදිහට තමයි අපිට විහාර සංකීර්ණය දිස් වෙන්නේ. මේ ඔබට දර්ශනය වෙන්නේ විහාර මන්දිරයට පිවිසීම. පිවිසුම් දොරටුව. ළඟ ඉඳලා අපිට විහාර මන්දිරය දකින්න පුළුවන් ආකාරය. විහාර මන්දිරයේ පිවිසීමේදී මුල් ගොඩනැගිල්ල මේ ආකාරයෙන් සීතමාලිගය ලෙසින් නම් කොට ඉදිකර තිබෙනවා. එහි අපිට දකින්න පුළුවන් මහනුවර යුගයේ සිවුරේ ආකෘති සහ කැටයම් වලින් සමන්විත විශාල ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමාවක්. ප්‍රතිමා මන්දිරය තුළ ඊළඟට අපිට මේ ආකාරයෙන් විශාල ප්‍රමාණයේ කතරගම දෙවියන් එහෙම නැත්නම් ස්කන්ධ කුමාර දිව්‍ය රාජයාගේ ප්‍රතිමාවක් දකින්නට පුළුවන්.
ස්කන්ධ කුමාර ප්‍රතිමාවට එක් අන්තයකින් තේවානි අම්මා ප්‍රතිමාවක් දර්ශනය වෙනවා වගේම අනික් අන්තයේ වල්ලි අම්මා ප්‍රතිමාවක් අපිට දකින්න තිබෙනවා. මේ අපිට දිස්වන්නේ කඩවර දෙවියන්ගේ ප්‍රතිමාව. සූනියම් දෙවියන් හෙවත් ගම්බාර දෙවියන්ගේ ප්‍රතිමාව. කළු කම්බිලි දෙවියන්. ඒ වගේම දෙවොල් දෙවියන්ගේ ප්‍රතිමාවක්ද මේ විහාර මන්දිරය තුළ අපිට දකින්නට පුළුවන්. විහාර සංකීර්ණ එක් පස්සකින් අපිට මේ ආකාරයෙන් දහසක් බුද්ධ ප්‍රතිමා සහිත කලාපයක් දකින්නට පුළුවන්. අවකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුව සහිත කුඩා ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමා දහසක් මෙම ස්ථානයේ නිර්මාණය කොට තිබෙනවා. දහසක් බුද්ධ ප්‍රතිමාවිනි අනතුරේ එකාන්තයක මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවක් මේ ආකාරයෙන් එලිමහනේ තනා තිබෙනවා. ආරාම සංකීර්ණයෙන් පසු අපිට දිගින් දිගටම වගා භූමි රසක් පසු කරමින් එන්න තියෙන්නේ. එන ඇවිල්ලා අවසානයේදී වැව් කිහිපයක් පසු කරගෙන ආවට පස්සේ අපිට අවසාන වැව දකින්න පුළුවන්. ඒ වගේ මෙතන විශාල ප්‍රමාණයේ හනුමාන් ප්‍රතිමාවක් නිර්මාණය කරලා තිබුණා. එතන සිට ඉදිරියට අපිට ගමන් කරන්න පුළුවන්. මේ ඔබ දකින්නේ උමන්දාව ගිරිශිඛරයේ මත්තට මුදුනටම නැග්ගට පස්සේ අවට පරිසරය දිස්වෙන ආකාරය. සාමාන්‍යයෙන් අපි කිලෝමීටර් 2ක පමණ දුරක් මම හිතන්නේ ඇවිදගෙන එන්න ඕනේ. අපිට මේ කැමරා කෝණයෙන් පේනවා ඇති ඔබට අපි මුලින් දර්ශනය කළ චෛත්‍ය සහ බෞද්ධ මන්දිරය ඉතාමත් කුඩාවට ඈතින් දර්ශනය වෙනවා. උමන්දා විහාරාරාම සංකීර්ණයේ ඉහළම මාලමේ ආකාරයෙන් ආකාශ චෛත්‍ය නමින් නම් කර චෛත්‍ය ඉදිකොට තිබෙනවා. ආකාශ චෛත්‍ය අසලම මනරම් වූ මණ්ඩපයේ තුළ මේ ආකාරයෙන් මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමා දෙකක් සහ දස බුදුවරු නමින් බුද්ධ ප්‍රතිමා 10ක් ඉතාමත් කලාත්මකව නිර්මාණය කොට තිබෙනවා දකින්න පුළුවන්. ඒ වගේම ආකාශ චෛත්‍ය අනික් අන්තයෙන් අපිට මේ ආකාරයට උත්පල වර්ණ ශ්‍රී විෂ්ණු මණ්ඩපය නමින් ශ්‍රී විෂ්ණු දේවාලය නිර්මාණය කොට තිබෙනවා. මේ ආකාරයෙන් විශාල ප්‍රමාණයේ ශ්‍රී විෂ්ණු දේව ප්‍රතිමාවක් සහ මේ ආකාරයෙන් විෂ්ණු දෙවියන්ගේ විශාල ප්‍රමාණයේ සැතපෙන ප්‍රතිමාවක් එක් අන්තයක දක්න ලැබෙනවා. ඒ වගේම දේවාල මන්දිරයේ වටා විෂ්ණු දෙවියන්ගේ එක් ආකාර දැක්වෙන ප්‍රතිමා රාශියකින් සමන්විතයි. ඉතින් ඔබත් එක්වරක් හෝ පැමිණ බලන්න ඇවිල්ලා මෙතන වෙනස්ම අත්දැකීමක් විඳ ගන්න එක් ආකාරයෙන් ගොවිපලක් ඒ වගේම දේවස්ථානයක් අනෙක් පසින් බෞද්ධ සිද්ධාස්ථානයක් මෙම ස්ථානයේ වැඳ පුදා ගන්න එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. වගේම අමතක නොකර ලයික් වැලි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. කොහොමත් ස්තුතියි අපේ නරඹුවට.